ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම. අද මම අරගෙන ආවේ තෝසේ වගේම හදාගන්න රසවත් කෑමක්. ගොඩාක්ම රසයි. තෝසේ විදිහටම තමයි හදාගන්නෙත්. හරිම සොෆ්ට් එකට හදාගන්නත් පුළුවන්. හරිම ලේසි. 3 වේලක් වුණත් ෆ්‍රිජ් එකෙන් තියාගෙන කන්න පුළුවන්. උඳුයට පොඩ්ඩක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මාරම රසයි. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මගේ channel එකත් subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිවෙලින්ම අරගන්න. මුලින්ම බ්ලෙන්ඩ් ජාර් එක අරගෙන පාන් පිටි අඬු කෝප 3ක් දාගන්න. දැන් ඒකට බ්ලෙන්ඩර් කරගන්න පුළුවන් ප්‍රමාණයට වතුර දාගන්න. පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගන්න. එතකොට බ්ලෙන්ඩර් කරගන්න ගොඩක්ම ලේසි. වතුර ගන්නකොට සාමාන්‍ය මද රස්නේ වතුර අරගන්න. ගොඩක්ම උණු වෙන්නේ නෙවෙයි. පොඩි දරුවෙකුට කිරි පොවනකොට ඒ කිරිවල තියෙන උෂ්ණත්ව ප්‍රමාණයට ඒ රස්නෙට වතුර අරගන්න. පොඩ දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් මම මේකට ඊස් තේ හැඳි භාගයක් දාගන්නවා. මේ බලන්න මෙන්න මේ විදිහට පොඩි තේ හැන්දෙන් ඊස් තේ හැඳි භාගයක් දාගන්න. ඒකට සීනි තේ හැඳි එකක් දාගන්න. හොඳින් කලවම් කරගන්න. වතුර දාගන්න ඕන ඔයාට බ්ලෙන්ඩර් කරගන්න පහසු විදිහට. ගොඩාක්ම දියටත් නෙවෙයි. බ්ලෙන්ඩර් කරගන්න දැන් මේ ගාන ඇති කියලා හිතෙන විදිහට වතුර දාගන්න. දැන් හරි. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න කැලි නැති වෙන්න. මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරගත්තට පසු. දැන් අපි මේක ලොකු බෝල් එකකට දාගමු. මේ බලන්න හොඳ උක්කුවට තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දියාරුවට තමයි පාන් පිටි ටික බ්ලෙන්ඩර් කරගන්න ඕන. දැන් අපි ඒ ටික පැත්තකින් තියාගෙන ඒ බ්ලෙන්ඩ් ජාර් එකටම අල ටිකක් දාලා බ්ලෙන්ඩර් කරගමු. මම මෙතන අල ග්‍රෑම් 400ක් තම්බගෙන තියෙනවා. ඒ ටික ටිකක් හොඳට පොඩි කරගන්න. එතකොට බ්ලෙන්ඩර් කරගන්න ගොඩක්ම ලේසි. දැන් හරි. දැන් ඒ ටික බ්ලෙන්ඩ් ජාර් එකට දාගන්න. දැන් මේකට බිත්තර දෙකක් කඩලා දාගන්න. කවුරු හරි කියයි බිත්තර දාන්නේ නැහනේ තෝසේ වලට කියලා. මේක ඔරිජිනල් තෝසේ රෙසිපි එකක් නෙවෙයි. ඔරිජිනල් විදිහට හදන තෝසේ රෙසිපිස් මම ඊට කලින් ඔයාලට ගෙනල්ලා තියෙනවා. මගේ YouTube channel එකට ගියාම බලන්න පුළුවන්. විවිධ වර්ගයේ තෝසේ හදන විදිහ මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. විවිධ රස අනුව. ඉතින් මේකත් මගේ හිතට ආපු අයිඩියා එකක් මේ විදිහට හදන්න ඕනේ කියලා. මේක ගොඩාක්ම රසට තිබුණා. ඒකයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. දැන් මේකට අවශ්‍ය කරන ප්‍රමාණයට වතුර දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න කැලි නැති වෙන්න. දැන් හරි. මේ බලන්න හොඳට තියෙනවා. දැන් ඒ ටිකත් පාන් පිටි මිශ්‍රණයටම දාගන්න. ඔයාට පේනවා ඇති මේ මිශ්‍රණය හොඳට උඩට පිපිලා වගේ තියෙනවා. මේ බලන්න. අලයි බිත්තරයි අර දාගත්තාම ඇත්තටම හරිම සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. ගොඩාක්ම රසයි. ඊස්ට් කන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ඊස්ට් නොදා වුණත් හදාගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මේ මිශ්‍රණයේ ඝනකම මෙන්න මේ වගේ දියාරුවට තියෙන්නේ. ඔයාට පුළුවන් මේක මේ වෙලාවෙම හදාගන්නත් දෝස ටික. නමුත් මට තව වෙලා තියෙනවා පැයක් විතර. ඉතින් පැයක් විතර තියලා තමයි මම දෝස ටික හදාගන්නේ. දැන් මේ පැයකින් පසු හොඳට පිපිලා තියෙනවා. දැන් මේකට මම ලුණු දාගත්තා. ලුණු දාගන්න ඔයාගේ රසය අනුව ලුණු දාලා හොඳින් කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවා මේක ටිකක් දියාරු ගතියට තියෙනවා. ඒ එහෙම වෙන්නේ අල දාගත්තු නිසා. දැන් ඔයාලට පුළුවන් මේක ඕනම පෑන් එකක හදාගන්න. මම ටිකක් ගැඹුරු පෑන් එකක හදාගන්නවා. පෑන් එක පුරාවටම දාගන්න මිශ්‍රණය. මේ බලන්න මෙන්න මේ විදිහට. වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ විදිහට දෙපැත්තම දාලා හදාගන්න. රන්වන් පාට වෙනකන් තෝස් එක ලස්සන පාටක් වෙන්න දෙපැත්තම පුච්ච ගන්න.
මෙන්න මේ වගේ පාට වෙනකන් දෙපැත්තම පුච්ච ගන්න. මේ බලන්න ලස්සන පාටක් තියෙනවා. හරිම සොෆ්ට් එකට තියෙනවා. මේ බලන්න පුළුන් වගේ. මේක කරි වර්ග නැතුව උනත් කන්න පුළුවන්. අල්ල බිත්තර දාලා තියෙනවා. ගොඩාක්ම රසයි. දැන් මේ තියෙන්නේ පෑන් කේක් හදන පෑන් එකේ ඒක ටිකක් පැතලි. ඉතින් මේ පෑන් එක පුරාවටම ලොකු දෝස හදා ගන්නත් පුළුවන් මේ විදිහට. හරිම ලේසි. මේ බලන්න. ඉතින් ලොකු කෙනෙකුට මේ වගේ ලොකු දෝස 3ක් විතර කන්න පුළුවන්. ඒ තරමටම රසයි. ගොඩාක්ම රසට තිබුණා. අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ ක්‍රමයට. ඔයා කාලා නැතිනම්. දැන් හරි දෝස ටිකක් හදාගත්ත දැනට කන්න. රැට අවශ්‍ය ප්‍රමාණය හදාගෙන ඉතිරි ටික මම ෆ්‍රිජ් එකෙන් දාලා තියාගත්ත පහවදා උදේට හදාගන්න. ඉතින් දෝස කරි එක මම හදාගෙන තියෙනවා තම්බපු බෝන්චි යට ටින් කරපුවා. පැතලි බෝන්චි යට එක තමයි අරගෙන තියෙන්නේ. ගොඩාක්ම රසයි මේ බෝන්චි යට එක. ඒ වගේම මස්රූම් දාගෙන තියෙනවා පොඩි මස්රූම් එක. ඒ වගේම තව දාගෙන තියෙනවා චිකන් බ්‍රෙස්ට් එක තමයි මම අරන් තියෙන්නේ. චූරි කෑලි කපලා චිකන් මස්රූම් බෝන්චි යට. ඒ වර්ග තුන තමයි මම දාලා කරි එක හදාගෙන තියෙන්නේ. පොල් කිරි ටිකක් දාලා රසට 3-5 වර්ග ටික දාලා හදා ගන්න කරි එක. පොල් සම්බල් එක හදාගෙන තියෙනවා. අමු මිරිස්, කරපිංච කොළ, මිංචි කොළ, රතු ලූණු, ගම් මිරිස් ඇට, ලුණු දාලා වංගෙඩියෙන් කොටලා අරගන්න. ඇත්තටම මාරම රසයි. කඩේකින්වත් මම මෙච්චර රසට කාලා නැහැ. පුදුම රසක් තියෙන මේ දෝස රෙසිපි එක. ඔයා මේ විදිහටම හදලා බලන්න. කරි එකට අවශ්‍ය කරන දේවල් ටිකත් මම ඔයාට කිව්වා. ඉතින් හදලා try කරලා බලන්න. යහළුන්ට බලන්න share කරන්න. මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එක like කරන්න. නැවත රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.